ඔයා පදින කාර් එකෙත් කන්ඩිෂන් එක හොඳ තත්ත්වයේ තියාගන්න ඕන නම් මේ වීඩියෝ එක බලලා අයිඩියා එකක් ගන්න. මේ ඇල්ටෝ එකේ දුරු කොටස් ටික මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒතර එන්ජින් එක කන්ඩිෂන් කරද්දී අපි එකින් එකට කොටස් ටික ඔක්කොම ගලව ගන්නවා. මෙන්න මේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ගලවන බලන්න කාබන් තියෙනවා. චේම්බර් ඇතුලේ හොඳටම කාබන් තියෙනවා. මේකේ අනිවාර්යෙන් බලන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. වතුර ලයින් එක අනිවාර්යෙන් කන්ඩිෂන් නැති බලන්න. බලන්න මේකේ තියෙන මලකඩ ටික කන්ඩිෂන් කරනවා කියන්නේ මෙන්න මේකට තමයි. ඔයිල් ලීක් වතුර මේ ලීක් තියනවාද? ඊට අමතරව මේ චේම්බර් ඇතුලේ තියෙන කාබන් මෙන්න මේ විදිහට ඉන්ටේක් චේම්බර් එකේ තියෙන කාබන් ටික සම්පූර්ණ මැෂින් එක දාලා සුද්ධ කරලා පොලිෂ් කරනවා. මොකද කාබන් බින්දුවක්වත් තියන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම සුද්ධ වෙන්න ඕනේ. සුද්ධ වුණාට පස්සේ මෙන්න මේ තත්ත්වය තියෙන්න ඕනේ. බින්දුවක්වත් නැහැ. ඉතින් මේවට කතන්දර කියන්න දෙයක් නැහැ. ඉතින් හොඳටම ඇතුළේ ඉඳන්ම අරන් තියෙන වීඩියෝ එක මේකෙන් ප්ලග් නම් තිබ්බේ මල ජරාවක්. ඒකට අපි ජෙනුයින් ප්ලග් තුනක් මාරු කරනවා. ඊට අමතරව මේකේ මෙන්න මේ වතුර ලයින් එක අපි කරවෙච්ච වට ටික මාරු කරලා ඉවරලා සම්පූර්ණ ෆික්ස් කරනවා. ඔයිල් ලීක් ඔක්කොම හරිදලා මෙන්න මේ විදිහට කන්ඩිෂන් කරොත් කිසිම ඩවුට් එකක් නැතුව දුවා ගන්න පුළුවන්. ඔයාලට කිසිම බය වෙන්න දෙයක් නැහැ. එන්ජින් පැත්තේ 100% සෑහෙන කාලයක් යනකම් ආයේ කිසිම ප්‍රශ්නයක් නැතුව දුවා ගන්න පුළුවන් ඉතින්.